සාර්ථක ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගෙන සාර්ථක වෙන්න අපි මඟ පෙන්වන්නම්. වැඩි විස්තර සඳහා www.capital1academy.com වෙබ් අඩවියට පිවිසන්න. eBay Dropshipping, eBay Direct Shipping, Derivative Trading, Binance Trading, Freelancing, Social Media Marketing courses වලට ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න හැකියාවක් තියෙනවා. Hi guys, welcome back to Capital One Academy YouTube channel. අද අපි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Stock Contributor කෙනෙක් විදිහට කොහොමද ඔයාලගේ portfolio එකට AI videos upload කරගන්න කියලා. ඒ කියන්නේ AI හරහා ඔයාලා create කරගත්ත videos කොහොමද හරියටම ඔයාගේ Adobe portfolio එකට, ඒ කියන්නේ මේ Adobe Stock එකට හරියටම upload කරගන්න කියලා තමයි මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේ Capital One Academy කියන YouTube channel එක subscribe කරන්න. මොකද අපි මේ Capital One Academy කියන YouTube channel එකෙන් කතා කරන online platforms හරහා මුදල් උපයන්න පුළුවන් ඉතාමත් සාර්ථක ක්‍රම ගැන. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද අපි හරියටම AI හරහා හදාගත්ත වීඩියෝ එකක් හරියටම අප්ලෝඩ් කරගන්නේ කියලා. Capital One Academy, Sri Lanka's #1 e-learning academy. Subscribe and stay tuned with us for more upcoming videos. හරි guys, එහෙනම් අපි වැඩේ start කරමු. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්නම් මම videos 5ක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මම මෙන්න මේ videos 5 තමයි අද upload කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් මේවා මේ විදිහට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මම මේ ටික open කරලා පෙන්නන්නම් ඔයාලට. සාමාන්‍යයෙන් මේවා ඔක්කොම 5 seconds videos තමයි තියෙන්නේ මේ විදිහ. AI හරහා හදාගත්ත create කරගත්ත images videos තමයි තියෙන්නේ. මේකත් අපි open කරගමු. මේකෙත් මේ විදිහට තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ඒවා ඔයාලට create කරගන්න පුළුවන් Runway AI, Helio AI, නැත්නම් සාමාන්‍යයෙන් image to video generators වලිනුත් ඔයාලට මේ වගේ ඒවා create කරගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් වීඩියෝ එකක් create කරගද්දී සැලකිලිමත් වෙන්න ඕනි. දේවල් තියෙනවා. මොකද මෙයාලා අපිට දීලා තියෙනවා certain conditions ටිකක්. අපි ඒව ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා. එතකොට මෙන්න මේ වගේ ඒවා ඔයාලට create කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ videos නම් ගොඩක්ම විදිහට අපි දන්නවා Adobe එකේ sell වෙනවා. ඒ වගේම තමයි මම මේකට අදාළ වෙන්න videos වලට ගැලපෙන්න මම ඒකට titles ටිකත් හදාගෙන තියෙනවා. අපි මේවට ඉස්සරහදී ChatGPT use කරලා අපි මේකට ගැලපෙන විදිහට keywords ටික හදාගමු. හරි. දැන් සාමාන්‍යයෙන් අපි යමු ඉස්සෙල්ලම Adobe එකට ගියාට පස්සේ මෙතනදී මම මේ royalties ගැන මගේ කලින් videos වලදී ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා images වලට වැඩිය මුදල් ප්‍රමාණයක් අපිට videos වලින් උපයන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් 10 credit per month තියෙන පුද්ගලයෙක් මේ වගේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරොත් සාමාන්‍යයෙන් එක සිංගල් වීඩියෝ එකකට ඔයාට $8.40ක් හම්බ වෙනවා. ඒ වගේම 25 ක්‍රෙඩිට් තියෙන කෙනෙක් මේ වගේ මුදල් ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා. සාමාන්‍යයෙන් අඩුම ඔයාට ලැබෙනවා නම් ලැබෙන්නේ $2.80ත් සාමාන්‍යයෙන් වැඩිපුරම ලැබෙනවා නම් ඔයාට $70ත් අතර මුදල් ප්‍රමාණයක් තමන්ගේ වීඩියෝස් වලට ලබා ගන්න හැකියාවක් තියෙනවා ඩවුන්ලෝඩ් එකක් ගියාට පස්සේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ subscriptions වලින් buy කරාට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් earnings per download කියලා තියෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් download එකක් ගියාම ඔයාලට කොච්චර මුදල් ප්‍රමාණයක් උපය ගන්න පුළුවන්ද කියලා. හරි. දැන් එතකොට අපි ඉස්සෙල්ලම මෙතනදී අපි දැන් සාමාන්‍ය වීඩියෝ එකක් මේවා කරද්දී මෙන්න මෙතන තියෙනවා videos කියලා. අපි මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම මේ දේවල් ගැන කලිනුත් කතා කරලා තියෙනවා. නමුත් මම ඔයාලත් එක්ක ආයිත් මේක ගැන share කරගන්නම්. හරි. minimum video resolution is කියලා මෙතන resolution එක දාලා තියෙනවා. but we recommend submitting full HD. ඒ කියන්නේ full HD කියන්නේ 1080p. 4K කියලා තියෙනවා. එතකොට මම මෙතනදී videos ටික ඔක්කොම 4K resolution වලට තමයි දාගෙන තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා text to video හරි image to video හරි generator එකකින් මේවා කරගත්තට පස්සේ ඔයාලට Adobe Premiere Pro එකට දාලා හරි CapCut වගේ එකක් use කරලා ඔයාලට 4K විදිහට output එකකට render කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට file format එක තියෙන්නත් ඕනි MOV නැත්නම් MP4 MPG AVI format එකේ තියෙන්න ඕනි.
ඒ වගේම මේකේ මේ codecs වල මේකක් තියෙනවා. එතකොට ඒකත් බලන්න ඕනි. duration needs to be at least 5 seconds. මොකද අඩුම ඔයාලට තප්පර 5ක ඒව තමයි දාන්න ඕනි. තප්පර 5ත් තප්පර 60ත් අතර වීඩියෝ ඩියුරේෂන් එකක් තියෙන්න ඕනි. ඒ වගේම maximum ෆයිල් සයිස් එකකුත් දීලා තියෙනවා 3GB ඒ කියන්නේ nearly 4GB 3.9GB වලට වැඩිය යන්න විදිහක් නැහැ. හරි. දැන් එතකොට අපි මෙතනදී සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම අපේ මෙතන වීඩියෝස් ටික තියෙනවා. අපි මෙතනදී ඔයාලට ඕන නම් මේක බ්‍රවුස් කරගෙන ගිහිල්ලා වාගේ කම්පියුටර් එකේ තියෙන වීඩියෝස් ටික මෙතනින් දාගන්න පුළුවන්. අර ඉමේජස් වගේම ඕන නම් ඔයාලට drag and drop කරගන්නත් පුළුවන්. හරි. දැන් මම මෙතනදී කලින් හදාගත්ත ඉමේජස් ටිකක් තියෙනවා. මම මේක පොඩ්ඩක් remove කරගන්නවා. හරි. මේ විදිහට අපිට පුළුවන් එක එක drop කරගන්න. එතකොට අපිට අවශ්‍ය විදිහට වීඩියෝස් ටික අප්ලෝඩ් වෙයි. හරි. මම මෙතනදී වීඩියෝස් 5ක් තමයි අප්ලෝඩ් කරන්න ප්ලෑන් කරන්නේ. හරි. දැන් එතකොට අපි මෙතනදී මේකේ ටයිටල් එක විතරයි අපි හදාගෙන තියෙන්නේ. එතකොට මේකට ගැලපෙන්න අපි කීවර්ඩ්ස් ටික හදාගන්න ඕනේ. හරි. මම මේක පළවෙනි වීඩියෝ එකේ ගන්නම්. අරගෙන මම යනවා ChatGPT වලට. ගිහිල්ලා ඉවර වෙලා මම මේක සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම කමාස් දෙකක් විතර දාගෙන මේ විදිහට දාගෙන මම මෙතනදී යූස් කරනවා prompt එකක් වගේ එකක් මම පාවිච්චි කරනවා මෙයාට command එකක් දෙන්න මේක තමයි මම පාවිච්චි කරන්නේ මේකට අදාළ වෙන command එක මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම් මම මෙතනදී දාලා තියෙන්නේ write a searchable title and 49 very short single word related title keywords with commas SEO friendly to rank in searching rank top in search result no repeated keyword කියලා දීලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට පුළුවන් මේක දුන්නාට පස්සේ මෙයා අපිට හොඳ ටයිටල් එකක් ක්‍රියේට් කරලා දෙනවා. ඒ වගේම මෙයා එකට ගැලපෙන්න මේ ටයිටල් එකට ගැලපෙන්න අපිට හොඳ keywords ටිකකුත් හදලා දෙනවා. හරි. දැන් එතකොට සාමාන්‍ය වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න ටිකක් වෙලාවක් යනවා. මොකද සාමාන්‍ය ඉමේජ් එකක් ටග් ගාලා මේ වුණාට වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න සාමාන්‍යයෙන් කාල සීමාවක් යනවා. ඒක MB එකත් එක්ක සහ තමන්ගේ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා. එතකොට මේ විදිහට ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ ටයිටල් එක සහ කීවර්ඩ් එක නැවත SEO කරගෙන හදා ගන්න පුළුවන්. හරි. අපේ වීඩියෝස් ටික ක්‍රියේට් වෙනකන් ඒ කියන්නේ මේ ටික අප්ලෝඩ් වෙනකන් අපි මේකට අදාළ වෙන ටයිටල්ස් ටිකයි කීවර්ඩ්ස් ටිකයි හදාගන්න. හරි. මේ විදිහට දාලා එක දෙවෙනි එක. ඊට පස්සේ අපි තුන්වෙනි එක ගමු. තුන්වෙනි එකත් අරගෙන ඊට පස්සේ මේ විදිහටම ආවට පස්සේ මේ විදිහටම ඔයාලට හදා ගන්න පුළුවන්. එකපාරක් කමාන්ඩ් එක දුන්නාට පස්සේ ඊළඟට ඔයාලට කෙලිම ටයිටල් එක දාගන්න පුළුවන්. ටයිටල් එක දාගත්තම මෙයා ඔයාලට ඔටෝම ක්‍රියේට් කරලා දෙනවා. හරි. ඊළඟට අපි හතරවෙනි එකට යමු. හතරක්. හරි. ඊට පස්සේ අපිට අන්තිම ටයිටල් එක සහ කීවර්ඩ් එක හදා ගන්න තියෙන්නේ. හරි. අපි ඒකත් ඒ විදිහට ක්‍රියේට් කරගමු. හරි. එතකොට ඔන්න දැන් අපි පිළිවෙලට පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක සහ හතරවෙනි එක සහ පස්වෙනි එක ඒ විදිහට අපි හදාගෙන තියෙනවා. එතකොට ඔක්කොම අලුත් ටයිටල් එකක් එක්ක ඒ වගේම අලුතෙන් 40 keywords 49ක් එක්ක මේක ක්‍රියේට් කරගෙන තියෙනවා. හරි. දැන් එතකොට වීඩියෝස් දෙකයි තාම අප්ලෝඩ් වෙලා තියෙන්නේ. සාමාන්‍ය වීඩියෝස් අර 4K resolution එකේ තියෙන නිසා ටිකක් අප්ලෝඩ් වෙන්න ඩිලේ වෙනවා. එතකොට වාගේ සාමාන්‍ය කාල සීමාව ටිකක් යයි ඉමේජස් අප්ලෝඩ් කරනවට වැඩිය වීඩියෝස් අප්ලෝඩ් කරද්දී. හරි. එතකොට අපි වීඩියෝස් ටික දැන් එකක් අපේ මේ වෙලා තියෙනවා. මේක තමයි අපි දෙවෙනි වීඩියෝ එක විදිහට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි මේ අප්ලෝඩ් වෙන විදිහට එක එක අප්ලෝඩ් කරගමු. හරි. එතකොට අපේ මේ පළවෙනි එක තියෙනවා. හරි. දැන් එතකොට අපි ඉස්සෙල්ලාම යමු අපේ පළවෙනි එකට. හරි. මේක තමයි අපේ පළවෙනි එක. එතකොට මම මෙතනදී මේක කොපි කරලා ගන්නවා. මගෙන් ගොඩක් අය අහලා තියෙනවා ටයිටල්ස් ටිකයි කීවර්ඩ්ස් ටිකයි හදාගන්න ChatGPT use කරාට ප්‍රශ්නයක් නැද්ද කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනම කෙනෙක් ChatGPT තමයි use කරන්නේ. ඒක ඉෂුව එකක් වෙන්නේ නැහැ. හරි. දැන් මෙතනදී ඔයා මේක AI උපයෝගී කරගෙන මොන හරි දෙයක් පාවිච්චි කළා. ඒ කියන්නේ AI මොකරි tool එකක් පාවිච්චි කළා නම් අනිවාර්යයෙන්ම මේක ටික් එකක් දාගන්න. හරි. ඉස්සෙල්ලා ෆයිල් ටයිප් එක
අයිති වෙන්නේ වීඩියෝස් වලට. ඊළඟට කැටගරි එක ඔයාලට දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනනම් මේකට ගැලපෙන එක තමයි ටෙක්නොලොජි කියන එක. ඒ වගේම සයන්ස් කියන එක දාගන්න පුළුවන්. නැත්නම් people කියන එක දාගන්න පුළුවන්. මම මේකෙන් සයන්ස් කියන එක ගන්නවා. අරගෙන මේක ටික් එකක් දාලා මෙතන මිනිස්සෙක් ඉන්න නිසා මම මේක අනිවාර්යයෙන්ම people and property of fictional කියන එක දානවා. නැත්නම් මොකද අපේ මේක රිජෙක්ට් වෙනවා. ඒක නිසා මේක දාලා මම ටයිටල් එක කොපි කරගන්නවා. හරි. මේ විදිහට ටයිටල් එක කොපි කරගත්තා. ඊළඟට මෙතන keywords 49ක් තියෙනවා. ඒ keyword 49 මෙහෙම අරගෙන මම මෙතනට මේක paste කරගන්නවා. හරිද? හරි. දැන් එතන keywords remaining -5ක් කියලා තියෙනවා. ඒතකොට keywords පොඩ්ඩක් වැඩි. එතකොට පොඩ්ඩක් ඒක හදා ගන්න ඕනේ. හරි. මේ විදිහට හරි. ඊට පස්සේ මේක save කරගමු. save කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් keywords 49ක් එක ඒක ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි යමු අපේ දෙවෙනියට පාවිච්චි කරන එකට. ඊට පස්සේ ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේකෙත් title එක copy කරලා ගමු. ඊට පස්සේ මෙතනත් file type එක videos category එක auto මෙයාලා දීලා තියෙනවා culture and religion කියලා. සාමාන්‍ය Christmas කියන topic එක අයිති වෙන්නේ culture and religion වලට. ඊළඟට මේකටත් අපි ටික් එක දාගෙන මෙතන නම් people and property are fictional කියන එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයාලට අවශ්‍ය නම් ඒක දැම්මත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අපි මොකක් හරි property release එකකට සහ මේ මොඩල් රිලීස් එකකට තමයි පාවිච්චි කරන්නේ. ඒක ඔයාගේ අනිත් ඒවාට දැම්ම කියලාත් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් නැතුව දාන්නත් පුළුවන්. අපි ඊළඟට මේක නැතුව දාමු. හරි. ඊට පස්සේ මෙතනදී මේ ටිකත් අපි කොපි කරගමු. කොපි කරගෙන මේ විදිහට මේකත් paste කරගමු. paste කරගත්තාට පස්සේ මෙතන keywords 4ක් විතර වැඩිපුර තියෙනවා. මෙතනින් බලලා ඒක තමන් ගන්නට manage කරගන්න. හරි. ඊළඟට මම මෙතනත් තව අපිට දාන්න පුළුවන් නිසා හරි. ඊට පස්සේ මේකත් මම save කරගන්න. save කරගත්තාට පස්සේ මෙතන සාමාන්‍ය keyword 40ක් විතර වගේ තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ අතින් ටිකක් වැඩිපුර delete වුණා. නැත්තම් ඔයාලට මේ අර දැන් keyword අඩුපාඩු ටික මෙතනින් දාන්නත් පුළුවන්. මේ විදිහට දාගන්න පුළුවන්. මේ විදිහට Tamanට අවශ්‍ය වෙන ඒවා ටික දාගන්න. හරි. දාගෙන save කරගන්න පුළුවන්. මම 44කට අරන්. ඊළඟට මේක. ඊට පස්සේ මේක තමයි අපේ තුන්වෙනි එක. හරි. තුන්වෙනි එක. ඊට පස්සේ මේ විදිහට දාගන්න. ඊට පස්සේ මේක අයිති වෙන්නේ ක්‍රිස්මස් වලට. මේ විදිහටම ටික් එකක් දාගෙන මෙතනින් recognizable people of property කියලා තියෙනවා. no කියන එක දෙන්න. no කියන එක දීලා මේ විදිහට ඔයාලට දෙන්නත් පුළුවන්. හැබැයි people කෙනෙක් හරි property එකක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම no කියලා දාන්න බෑ. අනිවාර්යයෙන්ම people and property are fictional කියන එක දෙන්න ඕන. ඒක මතක් කරලා දෙන්න නැත්නම් ඔයාගේ reject වෙන්න පුළුවන්. හරි. මේ විදිහට එතනත් ටිකක් වැඩිපුර තියෙනවා. අපි එකක් අපි මකා ගමු. හරි. ඊපස්සේ ඒකත් save කරගමු. ඊළඟට අපේ හතරවෙනි එක තව එකයි අප්ලෝඩ් වෙන්න තියෙන්නේ. ඒකටත් යම්. ඊට පස්සේ file type එක videos category එක මේක දීපාවලි වලට හදපු එකක්. එතකොට ඒකත් culture and religion එන්නේ. මේ දෙක ටික එකක් දාගමු. දාගෙන ඉවර වෙලා realistic oil lamp on a purple background for දීපාවලි කියලා තියෙනවා. හරි. එකක් අපි ගමු. අරගෙන අපිට පුළුවන් ඊළඟට මේ විදිහට දාගන්න. මෙතන keyword 3ක් වැඩි. ඒකට එකත් මේ විදිහට දාගමු. හරි. ඊට පස්සේ තව එකයි මේ වෙන්න තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට images upload කරනවට වැඩිය අපි දන්නවා සාමාන්‍යයෙන් videos අපිට හදාගන්න සහ චුට්ටක් export කරගන්න ටිකක් කට්ටක් ගන්න ඕනේ. ඒ වගේම ටිකක් MB ප්‍රමාණිකුත් ටිකක් වැඩිපුර යනවා. අර normal ඒවට වැඩිය. එතකොට ඒ වගේම තමයි මෙතන ගත්තට පස්සේ සාමාන්‍යයෙන් images වලට මහන්සි වෙනවට වැඩිය ඔයාලට හොඳට videos create කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Adobe After Effects වගේ දේවල් පාවිච්චි කරලා ඔයාලට videos වගේ දේවල් create කරගන්න පුළුවන් නම් ඔයාලට ඇත්තටම ලොකු earning එකකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් AI වලිනුත් මේ විදිහට ඔයාලට
වීඩියෝස් අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට හොඳ ක්වොලිටි එකක් තමයි තියෙන්න ඕනේ. මොකද ක්වොලිටි එක මදි නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ මේවා රිජෙක්ට් වෙනවා. එතකොට මේකත් ක්‍රිස්මස් තීම් එකට හදපු එකක්. ඒකත් අදාළ වෙන්නේ culture and religion. මම මේක people and property of fictional කියන එක දෙනවා. මොකද මේකේ ඉන්න animals ලා ටිකක් ඉන්න නිසා. හරි. ඊට පස්සේ මේ විදිහට දාලා ටයිටල් එක copy කරගමු. ඊළඟට ඒකට අදාළ වෙන keywords ටික දාගන්න පුළුවන්. මෙතනින් ඔයාලට හැම වෙලාවෙම keywords කීයක් වැඩිද කියලා පෙන්නනවා. -2 කියන්නේ keywords දෙකක් වැඩි. එතකොට ඒක මේ විදිහට මකා ගත්තම ඔයාලට ඔබ 0 වෙනකන් හරියට හදාගත්තම වැඩේ කරගන්න පුළුවන්. හරි. මේකත් සේව් කරගමු. එතකොට ඔන්න දැන් අපිට 5ක් සබ්මිට් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලා අප්ලෝඩ් කරගත්ත images ටික අපි දැන් සබ්මිට් කරන්න videos ටික අපි සබ්මිට් කරගන්න යන්නේ. එතකොට සාමාන්‍යයෙන් images create කරනවට වැඩිය ඔයාලට videos create කරලා ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක නිසා images upload කරද්දිම ඔයාලට videos උත් upload කරන්න කියලා මම ඉල්ලනවා. මොකද ඔයාලගේ earning එක වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. හරි. මේක සබ්මිට් කරමු. සබ්මිට් කළා මේ දෙක ටික එකක් දාලා continue කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් අපි caps ලා ටික select කරගමු. කළා verify කියන එක දෙමු. ඊට පස්සේ අපේ වීඩියෝස් ටික මෙතන බලා ගන්න පුළුවන්. submit 5 items ඊළඟට අපිට මේ විදිහට submit කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට submit කරගත්තට පස්සේ ඔයාගේ වීඩියෝස් ටික සහ ඔයා කලින් මොන හරි අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඒවත් මෙතන බලා ගන්න පුළුවන්. හරි. එතකොට සාමාන්‍යයෙන් මගේ dashboard එකට ගියාට පස්සේ දැනට තියෙනවා මගේ portfolio එකේ assets ඔක්කොම 6817ක් තියෙනවා. එතකොට මම ඉස්සරහදී ටිකක් වීඩියෝස් කොහොමද ක්‍රියේට් කරන්නේ ඒවා ගැනත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ප්ලෑන් කරනවා. එතකොට අපි දැනට මේකෙදි මම ඔයාලට මේ channel එකේ ෂෙයා කරගත්ත images ක්‍රියේට් කරගන්න විදිය විතරයි. ඉස්සරහදී අපි next video එකේදී කතා කරමු කොහොමද හරියටම වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්නේ. වීඩියෝ එකක් ක්‍රියේට් කරගත්තී අපි prompt එක කොහොමද ලියාගන්නේ. ඒ හැම දෙයක් ගැනම A to Z ඉස්සරහදී ෂෙයා කරගන්න ප්ලෑන් කරනවා. මොකද මේක වීඩියෝ සීරීස් එකක් විදියට යන්නේ. අපේ එන හැම වීඩියෝ එකක්ම බලන්න ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අපි හැම වෙලාවෙම අරන් එන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයාලට ක්ලියර් අයිඩියා එකක් එන්න ඇති. කොහොමද හරියටම AI හරහා ඔයා හදාගත්ත වීඩියෝ එකක් හරියටම අප්ලෝඩ් කරගන්නේ. ඒ වගේම අප්ලෝඩ් කරද්දී මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනි කියලාත් මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකේදී ෂෙයා කරගත්තා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලගේ ප්‍රශ්න ගැටලු ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන්නත් හැකියාවක් තියෙනවා. එහෙනම් අපි තවත් දවස් කිහිපයකින් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් හැමෝටම ජය වේවා සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.